ඊශ්‍රායලයේ පදිංචිව සිටින සහ සේවය කරන විදේශීය ශ්‍රමිකින් සඳහා ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණ අධිකාරිය හෙවත් ෆීබා ආයතනය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කොට තිබෙනවා. එම නිවේදනයට අනුව ඊශ්‍රායලයේ සිටින සියලුම විදේශීය ශ්‍රමිකයන්ගෙන් හෝම් ෆ්‍රොන්ට් කමාන්ඩ් යුතුම ජංගම දුරකථනයට භාගත කර ගන්නා ලෙස ඉල්ලා සිටින අතර එමගින් යාවත් කාලීන නිවේදන ජීවිත ආරක්ෂක උපදෙස් අනතුරු ඇඟවීම හෝ වෙනත් ආරක්ෂක සිදුවීමකදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව විස්තර ලබා ගත හැකි බව එම නිවේදනයේ සඳහන්. ඊට අමතරව ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණ අධිකාරිය වෙබ් අඩවිය මගින් වැදගත් තොරතුරු හා ආරක්ෂිත උපදෙස්ද ලබා ගත හැකි බව එම නිවේදනයේ පිටුතුරට සඳහන් කොට තිබෙනවා. ඊශ්‍රායලයේ සේවය කරන විදේශීය ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ඇමතුම් සහ විමසීම් සඳහා ප්‍රතිචාර දැක්වීම වෙනුවෙන් ඇමතුම් මධ්‍යස්ථානය වේලාවන් පුළුල් කර ඇති බවද එම නිවේදනයේ සඳහන් කොට තිබෙනවා. ඒ අනුව 1-700යි 707යි 889 අංක ඇමතීමෙන් ඇමතුම් මධ්‍යස්ථානය සමග සම්බන්ධ විය හැකි බවද එම නිවේදනය වැඩිදුරටත් සඳහන් කොට තිබෙනවා.